ආයි කියමු. මාරගම. මොකද නම? හරියට කියන්නේ හරියට. ඔව්. එතකොට යා මේ කොයි රටේ ඉඳලාද ආවේ? එහෙ කියන්නේ කුවේට්. ඔයාට කොහොමද හම්බුනේ? එහෙදි කියන්නේ කිඳිරි ගන්න බා. කුවේට් වල. ඒතකොට කුවේට් වල මේ යා කොහොමද හම්බෙන්නේ? කොහොමද හම්බුනේ? ඔච්චර මේ නීති තියෙන රටක එහෙම හම්බෙලා ෆෝන් එකේ. හරි ෆෝන් එකෙන්. ඊට පස්සේ කොහොමද මේ යන දවසටම දෙන්න සෙට් උනේ? දැන් නැත්නම් යා කලින් ඇවිල්ලා හිටියද? කවදාද ඔයාට කලින් දායි? ඊට පස්සේ කියන්නේ දැන් ඉතින් කොහොමද ඔය කියන්න වෙනවද? මොකද දන්නවද? ඔයාව දැන් මම කොහොමද මේ ළමයි ඉස්සරහා මාගා රෙකෝඩින් වගේ තියෙන අර ෆෝන් එකේ තියෙන විස්තරේ ඩිලා කරපුවා කිව්වේ නැද්ද? ඔයා කරපුවා තේරම මේ බූරුව වීඩියෝ කරලා. තේරුණාද? කියන්න දැන් කියන්න. දැන් කියන්න. ඔයාට දැන් කොහොමද මේ වෙන්න බෑ. ඔයා චාටර් වෙලා ඉවරයි. ඔයා දැන් තනි කරගෙන බඩුවක් වගේ තමයි. කියන්න ඉතුරුනේ. ගිහිල්ලා හිටියේ කියන්නේ දැන් ඉස්සලාම ෆ්ලයිට් එකෙන් ඔයා එයාට කිව්වද මම එනවා කියලා? මේකේ ෆොටෝ තියෙනවද එයාගේ? එයාගේ නම්බරේ තියෙනවද? එහෙනම් නම්බරේ දැන් චැට් කරන්නේ නැද්ද? ඒක දැන් ඉවරයි. නැතිලා දැන් කතා කරන්නේ. ගෑණියේ තේරුම් ගනින්. ඔය ෆ්ලයිට් එකේ ඇවිල්ලා හම්බෙලා ඉන්දියාලා යනවුන් කවදාවත් ඌට ඕක සාමාන්‍ය දෙයක් ඌ යන්නේ නේ. ඒක තේරුණාද? අපිට මම ඔක හොයාගත්තේ කොහොමද දන්නවද? නංගි දන්නව නේ විස්තරේ? නංගි දන්නවද නැද්ද? හරියට දන්නේ නැහැ. කොහොම හරි චැට් කරනවා කියලා දන්නවනේ. කියන්නකෝ ඉතින්. ඉතුරු ටික කියන්නේ. කොහෙද නැවතුනේ? නැවතිච්ච දිහාව කියන්නේ නැවතිච්ච දිහාව. නුවර නුවර ගියා ආරම්වා. ඊට පස්සේ කියන්නේ ඉතින් ආව නුවර ගිහලා දවස් කීයක් හිටියද? දවස් 5ක් කියලා ඉතුරු දවස් දෙක කොහෙද ඉන්නේ? දවස් 7ක් එතකොට 25 31 එහෙනම් කියන්නේ 25 ආවේ. ඊට පස්සේ ගෙදර ආවේ ඒ දවසේ. ගෙදර ආවේ දවසේ කියන්නේ? තාත්තිල 25 ආවගේ ගෙදර තාත්තිල. තාත්තා දන්නවා? නෑ. එහෙනම් 25 ආවිල්ලා ඊට පස්සේ මොකද කරේ? තාත්තට කියලා ගියාද? නෑ. එහෙනම් තාත්තිල දන්නේ නෑ. ඉතින් 25 ගෙදර ආවා නම් කෝ කියලා මේ මම තාත්තලා ගිහිල්ලත් නැහැ. කෙලිම හරි නුවර ගියේ දෙන්නම. එයා ඇවිල්ලා ඉතින් එක්කන් යන්නේ. ඊට පස්සේ කියන්නේ බබා ඔයාව මම මලක් වගේ ආරක්ෂා කරුවේ ඕන්නේ ඕක තමයි. ඔයා මෝඩයි බොළඳයි. දැක්කනේ ඔයාට වෙච්ච දේ. අක්කා එක්ක යද්දි අක්කා හිටපු නිසා බේරිලා ගියා. එද්දි අහුණා නේ. බබා ඔය වගේ දේවල් 10 ගාණක් එක දවසකට වෙනවා. ඒ කියන්නේ ඔය ෆ්ලයිට් වල එන හැම එක්කෙනාම තේරුණාද? ඉතින් ඇයි හිතුන්නේ නැද්ද මෙහෙම ඌ ලස්සනයිද? එහෙම නෑ ලස්සන නෑ. එහෙනම් මොනවාට උන්ට එච්චර වාවන්නේ? මොකන්ද මේ එච්චර මේ අර ෆෝන් එකෙන් ලව්. ඒ කියන්නේ අපි මාව වටින්නේ නැහැ. මම මෙතන බින්ද දුක ඔයා දන්නවනේ. මම කොච්චර දුක් විඳද කියලා ළමයි එක්ක. එතකොට මම මාව මතක් වුණේ නැද්ද? අනේ මගේ මහත්තයා මෙහෙම දරුවෝ බලන් ඉන්නවා එහෙම මතක් වුණේ නැද්ද? කියන්න ඉතුරු ටික. ගිහිල්ලා හොටල් කොයි හොටල් මොකද්ද හොටල් එක නුවර? මං එහෙම නම් වලින්ද. මොකේද ගියේ යද්දි? කොච්චි කියන්නේ නේද? කොච්චි ගිහලා ඊට පස්සේ කියන්නේ විස්තරේ ඉතින්. කොච්චි ගිහලා එතනට ගිහින් මං දවස් 5න් ආවේ. හරි දවස් තාත්තිල. ඊට පස්සේ තාත්තා ඉතින් මේ කිව්වේ නෑනේ මම දවස් 5න් ආවා කියලා. ඉතින් මං ලොකුට කෝල් කරේ තා. 30 කෝල් කරලා කිව්වා ඊට බහින්න කියලා නේ. ෆ්ලයිට් මේ ගහ ෆොටෝ මුකුත්ම නෑ මිනිහගේ. ගෙන්න ගන්න බෑ. ඇයි නම්බරේ මොකද මොනවා වෙලා? ඒක මං අයින් කරා නෑ. දැන් ඉතින් ඔයාට තිබුණේ මෙහෙම කරන්න. රංග මගේ අතින් මේ වගේ වැරද්දක් වුණා. මම දන්නේ නැති කමට මට උනේ මට සමා වෙන්න මම දරුවෝ වෙනුවෙන් මට සමා වෙලා මට දරුවොත් එක්ක ඉන්න. දැන් ඔයා මේ ටික දරුවන්ට කිව්වම දරුවන්ට ඇති වෙන හැඟීම දන්නවද ඔයා? ඇයි බං ඒ දරුවෝ මොකක්ද කරපු වැරද්ද?
වැරද්දක් කරුවේ නෑ කියලා ඔයාම දැන් කියලා ඇයි එන එහෙම කරේ කියන්නේ? ඇයි මෙච්චර ලොකු බොරුවක් ඇයි කියන්නකෝ? ආ? ඒ මදිවට අපි වැරදි කරලා වගේ අපිට රෙස්පෙක්ට් දානවා. ඇයි එහෙම කරන්නේ? අපි මොනවද කරේ ඔයාලට? වැරද්දක් තේරෙන්නේ නැද්ද ඔයාලට? ඔයා වැරදි කරාද නැද්ද? ආ? වැරද්දක් කරාද නැද්ද? මේකට කියන සමාව වෙන්න කියලා දරුවන්ගේ සමාව වෙන්න. ආයේ මට ඉන්න බෑනේ සමාව වෙන්නකොට. ආයි ඉන්න පුළුවන් අහගන්නවා කියන එක. හරිද? දැන් වැරද්ද හැබැයි හදවතින්ම පිළිගන්න ඕන. මම ඔන්න බලා ගන්න ඔයාලට. හදවතින්ම පිළිගන්න පසුතැවිලා පාපොච්චාරණය කරලා අවංකව පසුතැවිලා දරුවෝ ටික බලාගෙන ඉන්න පොරොන්දු වුණොත් මං ආව තියාගන්නවා ඩිවෝස් කරන්න නැතුව. හැබැයි ආයේ මේ වගේ නාටකම් නටන්න ගියොත් කිසිම සමාවක් නැහැ. හරිද? මම ගොඩාක් හොඳ මිනිස්සෙක්. ඒ වගේම තමයි මගේ අනිත් පැත්ත. තේරුණාද? මාව WhatsApp බ්ලොක් කරලා හරියට මම මිනිහක් මරලා ගෑණියෙක් එක්ක පුදියගෙන ඉන්න අවුනා වගේ නේ මට කරේ සැලකුයි. ඇයි එහෙම සැලකුයි කියන්නේ මට? ඔයා බ්ලොක් කරපු ඉන්න මම මේකට පලි ගන්නවා කියලා බ්ලොක් කරේ. පලිගන්න අම්මගේ ගතිගුණම තමයි තියෙන්නේ නේ දෙන්නටම දුවලා දෙන්නට. නපුරු දැන් තාත්තා දන්නේ නැහැ තාත්තට කියන්න සමා වෙන්න කියලා. කියන්නේ හරියට කටහරලා කියනවා දැන් සමා වෙන්න මට. අම්මට සමා වෙන්න ඔයාලා. අම්මි කියලා කියන්නේ අම්මි කියලානේ කතා කරන්නේ. අම්මේ සමා වෙන්න මට. අක්කට කියන්නේ. අක්කේ. සමා වෙන්න. වැරද්ද පිළිගන්නවනේ. දැන් මොකද්ද කරන්න ඕනේ?